ඇස නොගිටුණු සුන්දර මල් සොයාගෙන යන මගේ චාරිකාවේදී අද මට හරි අපූර්ව මලක් මුණ ගැහුණා. මමත් මේ මලේ ලස්සන නම් මීට කලින් දැකලා නැහැ. වැටවල් අස්සෙන් පඳුරු අස්සෙන් හරි ලස්සනට පිපිලා ඉන්නවා නම් දැකලා තියෙනවා. ඔව් මේ මල තමයි නීලමින, පුරුක්දෙබර, ගන්ධපුරු, එහෙම නැත්නම් චයිනීස් වයලට් යන නම් වලින් හැඳින්වෙන්නේ. හැඩ වගේම මේ ශාකයට ඖෂධීය වටිනාකමක් තියෙන බව හෙළ වෙදකමේ සඳහන් වෙනවා. මේ ශාකයේ පත්‍ර ඉබල යුෂ ශ්වසනාබාධවලට ඒ වගේම විස බීජ නාශකයක් විදිහට භාවිතා කරන බවයි එහි සඳහන් වෙන්නේ. පළාතින් පළාතට මේ ශාකයට යෙදෙන නම් වෙනස් වෙනවා ඇති. ඔබ මේ ශාකය ගැන දන්න කරුණු එහෙම නැත්නම් ඔබ මේ ශාකය හඳුන්වන නම පහතින් කමෙන්ට් කරන්න යමු නේද?